ගිටාර් ගහන්න බැරි එක්කෙනෙක් ගිටාර් ගහනවා වගේ වීඩියෝ එකක් දැම්ම නම් වැඩක් නැහැ. ඒ වුණාට එයාට පරාට දාන්න පුළුවන් ඇති හොඳට. ඉතින් ඒ පරාට දාන විදිය Facebook එකේ මිනිස්සුන්ට කියලා මේ වීඩියෝස් දැම්ම මේක ලක්ෂ ගණන් බලන්න මිනිස්සු ඉන්නවා. හයි ගයිස් අපිත් එක දෙකතු වෙලා ඉන්නේ ටිකා බ්‍රෝ එයාගේ YouTube channel එකකුත් තියෙනවා සෝ තව එයාගේ Facebook Instagram වල කොහොමද content create කරන්නේ සෝ එන්න අපි යාගෙන අහලා බලමු එයා content creation එකට කොහොමද එන්ටර් වුනේ කියලා ටිකා බ්‍රෝ අපිට කියන්න පුළුවන් ද ඔයාගේ content creation journey එක කොහොමද පටන් ගත්තේ කියලා ඔව් මුලින්ම content creation කරනවා කියලා එහෙම කිසිම අදහසක් තිබුණේ නැහැ. මම Facebook වලත් නැහැ. YouTube වල අර මේ කිසි දෙයක් නැහැ. ඒ ගැන අයිඩියා එකකුත් තිබුණේ නැහැ මට. යාළුවෝ අතරේ මම කතා කරනකොට දැන් යාළුවෝ 10ක් හිටියනම් දැන් මම කියන එක තමයි ඒගොල්ලෝ අහන්නේ hina වෙන්නේ. ඒ වගේ පොඩි හැකියාවක් තිබුණා content creation එකේ ඇතුලේ. ඒක අර Facebook අන්තර්ජාලයට නිකුත් කරන තරම් අයිඩියා එකක් තිබුණා. ඊට පස්සේ ඒක මගේ හැකියාව මගේ යාළුවෙක් අඳුරගෙන එයා තමයි Facebook page එකක් මට අරලා දීලා උඹ අපිට කියන දේවල් ඔක්කොම මෙන්න මේකේ දාපන් කියලා කිව්වා. දැන් අපිට යාළුවෝ අතරේ උඹ මොනවද කතා කරන්නේ? ඒක ඇවිල්ලා ඔයා මේ මුළු ලෝකයේ අතර කතා කරන්න කියලා මට page එකක් කරලා දුන්නා. ඊට පස්සේ මම ඒකේ ඩ්‍රාමාස් වගේ දේවල් ක්‍රියේටිව් විදියට කල්පනා කරලා ඒ කියන්නේ වෙනස් විදියට හැමෝම කරන දේ වගේ නැතුව ගොඩක් වෙනස් විදියට මේ ඒ දවස්වල මම ඩ්‍රාමා කරන කාලේ ඉස්සෙල්ලාම සිංහලෙන් කරේ දැන් තමිල් වලින් කරන්නේ. ඒ කාලේ රැට්ටා ජනප්‍රියා මම ඒ ඔක්කොම ආපු අලුත. ඊට පස්සේ පොඩි කාලයක් සිංහල මේකේ රැඳී ඉඳලා ඊට පස්සේ මම තමිල් එකේ එච්චර මේ ෆයිට් එකක් නැහැ මට. ඒ කියන්නේ මේ කොම්පිටිෂන් එකක් නැහැ. ඒ කියන්නේ තනියම වගේ තමයි හිටියේ. ඒකල තමිල් වලින් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා අඩුයි. ඊට පස්සේ මම තමිල් වලට ගියා. ඉතින් ඒ ගමන සක්සස් වුණා. මං දැන් පටන් අරන් අවුරුදු 8ක් විතර වෙනවා. ඔයාට දැන් content creation වලට දැන් පටන් ගන්න ගොඩක් කට්ටිය ඉන්නවනේ ඒගොල්ලන්ට දෙන message එක මොකක්ද ඔයා දැන් මෙහෙම තමයි දැන් ගොඩාක් දැන් content creation වලට අවිලා තියෙන කට්ටියක් කොහමද දැන් ඒක සමහර දැන් ඉන්න ගොඩක් ටැලන්ට් කට්ටිය ඉන්නවා වෙනස් විදියට හිතන කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ ගොඩක් දුරට මේකේ රැඳී ඉන්නවා අර කිසිම දෙයක් දන්නේ නැතුව අදහසක් නැතුව මේකට අවිලා මේ ෆීල්ඩ් එකට ආව නම් ඒගොල්ලෝ රැඳී ඉන්නේ නැහැ ඉතින් සාමාන්‍යයෙන් ගිටාර් ගහන්න බැරි එක්කෙනෙක් ගිටාර් ගහනවා වගේ වීඩියෝ එකක් දැම්ම නම් වැඩක් නැහැ ඒ වුණාට එයාට පරාට දාන්න පුළුවන් ඇති හොඳට ඉතින් ඒ පරාට දාන විදිය Facebook එකේ මිනිස්සුන්ට කියලා මේ වීඩියෝස් දැම්ම මේක ලක්ෂ ගණන් බලන්න මිනිස්සු ඉන්නවා. ඒක එයාගේ හැකියාව බලන්න ලක්ෂ ගණන් මිනිස්සු ඉන්නවා. ඉතින් එයාට පුළුවන් දේ එයාගේ සමහර පරාට දාන්න පුළුවන්. පොල් එලි ගන්න පුළුවන්. පොල් ගස් නගින්න පුළුවන්. කොහොමද පීනන්නේ? අනේ වගේ එයා මොන අංශෙන් තැල්ලා ඒ මොකක් වුණත් කමන්නේ. නාන්න දක්ෂද ඒක සබන් ගන්න මේමයි කියලා ඒක වුණත් බලන්න කෝටි ගණන් මිනිස්සු ඉන්නවා. මේ වගේ එයාට මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා. පටන් ගන්න. ලංකාවේ ඉන්න මේ ලෝකේ හැමෝටම කන්ටෙන්ට් ක්‍රියේෂන් වෙන්න පුළුවන්. හේතුව එක ෆීල්ඩ් එකේ එක එක්කෙනා දක්ෂයි. සමහර අය වාහන එලවන්න දක්ෂයි. නේද? ඒ වගේ ගොඩක් දක්ෂතාවයල් තියෙන. ඒ දක්ෂතාවය අඳුරගෙන ඒ හරහා ගියා නම් ඒගොල්ලන්ට පොඩි තැනක් යන්න පුළුවන්. අනිත් එක දාන හැම වීඩියෝක්ම සමාජයට මොකක් හරි වැදගත් දෙයක් වෙන්න ඕන. මැසේජ් නැත්තම් මිනිස්සු ඒක බාර ගන්න අපිට මේක වැඩක් නැහැ අපිට මේකෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා ඒගොල්ලන්ව රිජෙක්ට් කරනවා. ඉතින් මිනිසුන්ට මොකක් හරි ප්‍රයෝජනයක් වෙන විදියට රටට හානියක් නොවන විදියට ඒ කියන්නේ ටූරිස්ට් පැත්තෙන් ගොඩක් අය කරන ටූරිස්ට්ලා මේ රටට ගෙනල්ලා විදේශ විනිමය ගන්න වගේ ඒ වගේ දේවල් ගොඩක් මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් පැත්තෙන් රටටත් හොඳ මේකක් තියෙනවා. ඉතින් ඉස්සරහට තව කට්ටිය බිහි වෙන්න ඕන. දැන් ඉස්සරහට එන්නේ වෙනස්ම ෆීල්ඩ් එකක් එන්නේ කන්ටෙන්ට් ක්‍රියේෂන් එඩිටින් වුණත් දැන් AI එක්ක මික්ස් වෙලා එහෙමනේ යන්නේ. ඉතින් ඒක ලොකු තරංගයක් තියෙනවා තාක්ෂණෙත් එක්ක. ඒක තමයි දෙන්න තියෙන මැසේජ් එක. thank you ටිකා bro and ටිකා bro වගේම ඔයගොල්ලන්ගේ content creation journey එකක් successful වෙන්න ඕන කියලා beautiful stories අපි සුබ පතනවා එහෙනම් ජය වේවා